විතර මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මගේ YouTube channel එකට ඔන්න අද මම ගොඩ කාලෙකට පස්සේ ඔයාලට ලයිෆ් ස්ටයිල් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා. ඇයි දැන් මේ වගේ වීඩියෝස් කරන්නේ නැත්තේ කියලා. ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මගේ පුංචි දුවත් එක්ක මම ඔන්න එළියට යන්න තමයි හදන්නේ. අද ඉතින් Friday. ඉතින් ඔමාන් වල Friday කියලා කියන්නේ රජේ නිවාඩු දවසක්. හැබැයි ඉතින් හස්බන්ඩ් නම් වැඩ. ගෙදරට අවශ්‍ය කරන වඩු ටිකක් ගන්න යන්න තියෙනවා. ඉතින් තවත් වැඩ ටිකක් තියෙනවා කරගන්න. එහෙනම් ඉතින් මම හිතනවා ඔයාලා ආස වෙයි කියලා මේ වීඩියෝ එකට අද අපි දෙන්න කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා බලන්න. එහෙනම් ඉතින් එකතුලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක අපි බලමු. අද දවසේ ඉතින් අපි දෙන්න කොහොමද ගත කරේ අම්මයි දුවයි කොහෙද ගියේ මොනවද කරේ කියලා. එහෙනම් එකතුලා ඉන්න දිගටම Beauty with Ruth එක්ක. හරි ඔයා පීර ගන්නකෝ. I will bring that. It's sunscreen. For you and me. මේ වගේ පුංචි මේකප් එකක් දාන් ගියාට ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එළියට යනකොට ඉතින් ඇත්තටම අපි කොච්චර වයසට ගියත් අපි කොච්චර වගකීම් කරත් හැම වෙලෙම තමන් ගැන තමන්ට ආදරය කරන්න ලස්සනට ඉන්න අමතක කරන්න එපා. මොන දේ කරත් තමන්ට තමන් ආදරය කරන්න. මොකද අපි ජීවත් වෙන්නේ හරිම පුංචි කාලයක්. ඉතින් මේ කාලේ තමන් ආස විදිහට ජීවත් වෙන්න කාටවත් කවුරුවත් සතුටු කරන්න නෙමෙයි තමන්ව සතුටු කරන්න. මම මේ බොහොම සරල මේකප් එකක් කරන්නේ. මේ චූටි මේකප් එකක් දාගෙන ඉතින් අපි දෙන්න Keeping at the bed night time. So I found it on last time on morning. නෙස්ටෝ. The store. yes. Okay. Okay. ග්‍රොසරි බඩු ටික නම් අරගෙන ඉවරයි. ඉතින් දැන් අපි තව තැනකට යන්න හදාන්නේ බලමු කොහෙද කියලා. මේ දවස්වල මානම රාසනේ ඉතින් ඔමාන් වල ඔයාලා දන්නවා. හරිම අමාරුයි එළියට ආවම ඔළුව රිදෙනවා. හරිම අමාරුයි. පුදුම රස්නයක් තියෙන්නේ. ඉතින් වාහනයක් ඇතුළේ හිටියත් AC දාලා තිබ්බත් ඒක හරි අමාරුයි. අපි දෙන්න ඔන්න අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. මම කෙනුගේ වාහනේ එළිය බලන්න තමයි හදන්නේ. මොකද කෙනුවටත් එකක් ගත්තා මටත් එකක් ගත්තා. අයිස්ක්‍රීම් හස්බන්ඩ් ගෙන් නම් බැනුම් වෙනවා මේ අයිස්ක්‍රීම් කන එකට. මේ එහෙම මම කන්නේ නැහැ සාමාන්‍යයෙන් පැණි රස එහෙම කන්න ආස කෙනෙක් නෙවෙයි මම ගොඩක්. හැබැයි ඉතින් මෙයාට
අයිස්ක්‍රීම් එකක් ගන්නකොට ඉතින් මමත් අයිස්ක්‍රීම් එකක් ගන්නවා. අපි දෙන්න ග්‍රොසරි shopping කරලා දැන් පොඩ්ඩක් ආවා. කෙනු ආසම තැනකට තමයි දැන් එක්කගෙන ආවේ. ඉතින් මේ දවස්වල ඊද් හොලිඩේ එක නිසා ගොඩක් කට්ටිය අඩුයි. පාරවල් වල වාහන උනත් ගොඩක් අඩුයි. ඒ කියන්නේ ගොඩක් අය මේ දුර පළාත් වලට යනවා මේ හොලිඩේ එක නිසා, අර ලොන් වීකෙන්ඩ් එකක් නිසා ගොඩක් අය ඇවිදින්න යනවා. ඉතින් අද හරිම නිදහස්, කියන්නේ ගොඩක් අඩුයි, බිසි නැහැ. ඉතින් ඒ නිසා ඉතින් ඔන්න මෙයාව මම පාක් එකට එක්කන් ආවා. යාට පාක් යන්න ඕනේ කියපු නිසා, මොකද හස්බන්ඩ් බිසි නිසා. එහෙනම් ඉතින් අපි දෙන්නත් එක්ක පොඩ්ඩක් පාක් එකේ ඉඳලා ගෙදර යන්න තමයි බැලුවේ. බලමු පාක් එක ඇතුළට ගිහිල්ලා කොහොමද කියලා. අද නම් ඉතින් පාක් එකේ කවුරුත්ම නැහැ. ඉන්නවා 2-3 දෙනෙක් වගේ තමයි ඉන්නේ. මේ මොකද ඉතින් මේ වෙලාවට ගොඩක් අය එළියට බහින්නේ නැහැ ඇත්තටම. මාරම රස්නේ. හැබැයි අද ටිකක් අඩුයි. වෙනදාට 40 ගානට වගේ තිබ්බා රස්නේ. හැබැයි අද ටිකක් අඩුයි. අද 30 ගානට තියෙන්නේ. ඒ නිසා තමයි මම හිතුවේ එනවා කියලා කෙනෙක් එක්ක. මොකද මේ තාත් ගොඩ කාලෙකින් ආවේ නැහැ. ඉතින් මේ ළඟට ආපු නිසා මෙතනට අවිල්ලා යනවා කියලා හිතුවා. ටික වෙලාවක් ඉඳලා යන්න තමයි එහෙනම් හදන්නේ. මේ ඊද් හොලිඩේ එක නිසා ගොඩාක් කට්ටිය යනවා ඇවිදින්න දුර පළාත් වලට. ඉතින් මොකද මෙහි රස්නේ නිසා. හැබැයි ඉතින් එකතකට හොඳයි. ඔන්න අද ඉතින් කොහොමද කට්ටිය නැහැ. නිදහසේ ඉන්න පුළුවන්. මම නම් ආසයි මේ වගේ වෙලාවට එන්න. මේ සැලෝන් එකටත් යන්න එක්ක ආවේ. හැබැයි අද වහලා. මේ මට අමතක වුණා මේ ඊද් හොලිඩේ එකට ඔක්කොම වහලා තියෙන්නේ. ඉතින් ආයි අඟහරුවාදට තමයි මේ ඕපන් කරන්නේ. ඔය වැඩේ නම් කරගන්න බැරි වුණා. කමක් නැහැ. හලෝ. අවඩ ඉතින් අපි ආවට කවුරුත් මේ වෙලාවට එළියට බහින්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ පාක් එක ඉතින් අපිට ගොඩක් ළඟයි. මේ වාදික අපි පාක් එක තමයි මේක. හරිම ලස්සනයි. කොමි. Thank you. ඉතින් ඔමාන් කියන්නේ මැද පෙරදිග රටක් වුණාට මාරම ලස්සන විවිධ පරිසරයන් දකින්න පුළුවන් වෙන රටක් තමයි ඔමාන් කියලා කියන්නේ. ඉතින් මම කලිනුත් ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙනවා සලාලා ගැන. ඒක බලපු නැති කෙනෙක් ඉන්නා නම් බලන්න. ඉතින් මාරම ලස්සනයි. ගොඩාක්ම ලංකාවට සමාන දේශගුණයක් තියෙන කලාප තියෙන රටක් තමයි ඔමාන් කියන්නේ. විශේෂයෙන්ම සලාලා කියන්නේ මේ සලාලා කියන්නේ ලංකාවට සමාන නුවරඑළිය බණ්ඩාරවැල දේශගුණය තියෙන ඒ වගේම තැනක්. හරිම ලස්සන පළාතක්. ඉතින් ගොඩක් අය හිතන්නේ මැද පෙරදිග රටක් කිව්වම හරිම ඩෙසර්ට් එක විතරක් තියෙන හරිම මේ ගහක් කොළක් නැති රටවල් කියලානේ. මේ උනාට බලන්න පුදුම ලස්සනයි. මේ රටවල් ගොඩාක් මේ ගස් කොළන් වවන්න මේවල් ලස්සනට තියාගන්න ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වෙනවා. ඒ වගේම මේ මට වතුර දාන්න ලොකු වියදමක් දරනවා මේ විදිහට ලස්සනට මේ තියාගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනයිද කියලා. හැමතැනම බලන තැන කොළ පාටින් තියෙන්නේ. ඔයාලට ඔය ෆොටෝ ෂූට් වගේ එහෙම කරන්නත් මාරම ලස්සනයි මේ පාක් එක. කොහොමත් මේ රස්නේ කාලෙට මේ එළියට බහින්න අපිට පුළුවන් වෙන්නේ කොහොමත් 6-7න් පස්සේ වගේ තමයි පොඩ්ඩක් රස්නේ අඩු වෙන්නේ. නැත්තම් ඉතින් අමාරුයි පොඩි අයටත් එළියට ඉන්න හරිම අමාරුයි. පේනවා ඇති ඔයාලට මාරම ලස්සනයි. ගොඩක් වෙලාට වින්ටර් එකට නම් මේ පාක් එකේ මාර විදියට සෙනග ඉන්නවා. ඉතින් මේ කාලේ මේ වගේ වෙලාවට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් 6න් පස්සේ වගේ තමයි ගොඩක් අය එන්නේ පාක් එකට. හරිම ලස්සන තැනක් මේක. ෆොටෝ ෂූට් වලට එහෙමත් ගොඩාක් ලස්සනයි. ඉතින් අපි මේ අපේ මේ කෙනුගෙත් බර්ත්ඩේ ෂූට් එකක් අපි මේක කරා. එයාගේ 3 වෙනි බර්ත්ඩේ එකට. හරිම ලස්සන තැනක්. මෙහි කට්ටියත් ඉතින් මේ විදිහට මිනිස්සුත් ඒ වගේ ලස්සනට තියාගෙන ඉන්නවා. ඔයාලට පේනවා ඇති. කුණු තැන් වල දාලා එහෙම විනාශ කරලා නැහැ. හරිම ලස්සනට තියෙනවා. ඕන කෙනෙක්ට ඕන වෙලාවක ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ කිසිම අය කිරීමක් නැහැ. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් ඕන වෙලාවක ඕන කෙනෙක්ට ඉන්න පුළුවන්. 1 2 3
ඔන්න දැන් ඉතින් ගෙදර යන්න හදන්නේ. ගොඩාක් වෙලා එළියේ ඉන්න බෑ. මොකද මේ රස්නේ නිසා අමාරුයි දාඩියයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.